ඉතින් ඔයාලට මේ අතාරන් එන වීඩියෝ එක හරහා ඔයාලට කෙලින් පුළුවන් ඔයාලා ලංකාවේ තියෙන බැංක් account එකකටම මේකෙදි ඔයාලට මුදල් ලබා ගන්න. ඒ වගේම ඔයාලට ලොකු මුදලක් අවශ්‍ය නැහැ. රුපියල් 100 ඉඳලා ඔයාලට පුළුවන් මෙන්න මේ අතාරන් එන platform එක ඔයාලට මුදල් උපයන්න. ඉතින් ඒ වගේම ඔයාලට මේකෙදි withdrawal එකක් ගන්නවා නම් කෙලින් වෙබ්සයිට් එකෙන් ඔයාලට රුපියල් 250 ඉඳලා withdrawal එකක් ගන්න පුළුවන්. ඒ වගේම අපේ ඒජන්ට් කෙනෙක් ඉන්නවා. එයා හරහා ඔයාලට 100% විශ්වාසයෙන් ඔයාලට deposit withdrawal කරගන්න පුළුවන්. ඔයාලට රුපියල් 100 ඉඳලා deposit කරගන්න පුළුවන්. ඒ වගේම රුපියල් 250 ඉඳලා ඔයාලට withdraw ගන්නත් පුළුවන්. හැකියාව තියෙන වෙබ්සයිට් එක හරහා deposit එකක් කරගන්නවා නම් ඔයාලට රුපියල් 500 ඉඳලා තමයි deposit එක තියෙන්නේ. එහෙම නැත්නම් අපේ ඒජන්ට් කෙනෙක් ඉන්නවා. ඔයාලට පුළුවන් 100% විශ්වාසයෙන් ඒජන්ට් හරහා deposit එකක් කරගන්න. ඒ වගේම ඔයාලට එයා හරහා withdraw ගන්නත් පුළුවන්. හැකියාව තියෙනවා. ඔයාලට කිසිම අමතර ගාස්තුවක් ආයෙ වෙන්නේ නැහැ. ඔයාලට රුපියල් 100 නම් 100ම තමයි වෙබ්සයිට් එකට එන්නේ. රුපියල් 10 නම් 10ම තමයි වෙබ්සයිට් එකට එන්නේ. කිසිම අමතර ගාස්තුවක් නැගෙන් ඩිපොසිට් කරලා සහ විත්ඩ්‍රෝ කරද්දී ආයෙ වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට අපේ WhatsApp group එකේ දාලා තියෙනවා පහළ පළවෙනි comment එක සහ description එක ඔයාලට පුළුවන් ඉතින් WhatsApp group එකට ගිහලා ඔයාලට deposit එකක් කරගන්න ඕන කෙනෙක් නම් ඔයාලට message එකක් දාන්න මම ඔයාලට මෙයාලගේ agent එක contact කරලා දෙන්නම්. ඔයාලට පුළුවන් එයා හරහා 100% විශ්වාසයෙන් ඔයාලට deposit withdrawal ටික කරගන්න. හරි මම දැන් ඔයාලට පෙන්නන අපි කොහොමද මේකේ account එකක් හදාගන්නේ කියලා. ඉතින් හරියට වීඩියෝ එක බලන් ඉන්නේ මේ විදිහට account එකක් හදාගත්තොත් තමයි ඔයාලට හරියට මේක deposit withdrawal සාර්ථකව කරගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා වීඩියෝ එක බලන් ඉඳලා හරියට මේ account එක හදාගන්න. ඒ වගේම ඔයාලට මේකේ 100 ක bonus එකකුත් හම්බ වෙනවා. ඒ කියන්නේ රුපියල් 100ක් දාන රුපියල් 200ක bonus එකක් හම්බ වෙනවා. රුපියල් 1000ක් දාන රුපියල් 2000ක bonus එකක් හම්බ වෙනවා. ඉතින් ඒක ගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ code එක use කරලා අපේ code එකක් තියෙනවා. ඔයාලට promo code එකක් ඒක ඔයාලට ඉස්සරහින් බලා ගන්න පුළුවන්. ඒ code එක use කරලා account එක හදාගත්තොත් ඔයාලට මෙන්න මේ 100 bonus එකත් ඔයාලට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය කරන ලින්ක් එක දාලා තියෙනවා පහළ පළවෙනි කමෙන්ට් එකේ. ඉතින් පුළුවන් ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේකට මම කලින් වගේ රුපියල් 100 ඉඳලා පුළුවන් ඔයාලට මේක ඇඩ් කරගෙන යන්න. ඉතින් ඔයාලට ඒ වගේම 100ක බෝනස් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ රුපියල් 100ක් ඩිපොසිට් කරනවා නම් රුපියල් 200ක් හම්බ වෙනවා. රුපියල් 500ක් ඩිපොසිට් කරනවා නම් රුපියල් 1000ක් හම්බ වෙනවා. ඉතින් ඒකත් මම ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම්. ඔයාලට ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන රෙජිස්ට්‍රේෂන් කියලා ඔයාලට පුළුවන් ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලට මෙතන තියෙනවා one click කියලා ඔයාලට පුළුවන් ඒක ක්ලික් කරගන්න. හරි ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලට මෙතන සිලෙක්ට් කරන්න තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඔටෝ මෙතන ශ්‍රී ලංකා කියලා සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඒ වගේම මෙතන කරන්සි එකත් ඔයාලට LKR කියලා සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඒ වගේම මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ප්‍රොමෝ කෝඩ් එකක් ඔයාලට ඇතුළත් කරන්න තියෙනවා. ඉතින් මම ඔයාලට ප්‍රොමෝ කෝඩ් එකක් දෙන්නම්. ඉතින් මේ ප්‍රොමෝ කෝඩ් එක ඇතුළත් කරගන්න ඕන. ඇතුළත් කරගත්තොත් තමයි ඔයාලට මම අර කලින් කිව්ව 100ක බෝනස් එක ඔයාලට ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. මම ඔයාලට කලින් කිව්වා රුපියල් 100ක් ඩිපොසිට් කරොත් ඔයාලට 200ක් කමන අන්නේ බෝනස් එක 100ක බෝනස් එක ඔයාලට මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක ඇතුළත් කරගත්තොත් තමයි ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කෝඩ් එක ඇතුළත් කරගන්න මම ඔයාලට මෙතන ඇතුළත් කරන්න SL 24 capital S capital L 24 කියන කෝඩ් එක ඇතුළත් කරන්න මම මේක description එකේ දාලා තියන්න. ඊට පස්සේ මෙතන bonus for support කියලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒක select කරගෙන මෙන්න මේ ටික් තුන ඇතුළත් කරගෙන ඔයාලට පුළුවන් මෙතන register කියන එක click කරගන්න. හරි ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් ඔය registration වුණා හරියටම. ඊට පස්සේ මේක තව විස්තර ටිකක් තියෙනවා අපිට fill කරගන්න. ඊට පස්සේ මම මෙතන cars තමයි select කරන්න කියන්නේ. මම මෙතන cars තියෙන photos මේ විදිහට select කරගන්නවා. හරි select කරලා මම මෙතන verify කියන එක click කරගන්නවා. හරි ඔන්න බලා ගන්න පුළුවන් registration successful කියලා වටන. ඒ වගේම ඔයාලගේ user name එක බලා ගන්න පුළුවන් මෙතන තියෙන. ඒ වගේම password එක ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මෙන්න මේක screenshot එකක් ගහලා තියාගන්න. මේක ඔයාලට අනිවාර්යෙන් වැදගත් වෙන. ඒ වගේම මෙතන ඔයාලට පුළුවන් මේක copy කරලා තියාගන්න. අනිවාර්යෙන් screenshot එකක් ගහලා තියාගන්න. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ ඔයාලගේ user name එක. මෙතන බලා ගන්න පුළුවන් ඉන්නේ ඔයාලගේ password එක. හරි. මම මෙතන next කියන එක click කරගන්නවා. හරි ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලගේ balance එක මෙන්න මෙතන පෙන්නනවා. ඊට පස්සේ මේකේ තව අපිට කීපයක් තියෙනවා fill කරගන්න. ඔයාලට පුළුවන් මෙන්න මෙතන menu කියන එක click කරගන්න. හරි ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලට මෙන්න මෙතන ඔයාලගේ ID එකත් එක්ක පහලින් තියෙනවා personal profile කියලා රතු පාටින් ඔයා click කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන enter details කියන එක click කරගන්න. හරි ඊට පස්සේ ඔයාලෙන් අහන මුලින්ම surname එක. මෙතන surname එකට ඔයාලගේ වාසගම දෙන්න. ඒ වගේම first name එක දෙන්න. ඉතින් ඒ වගේම ඔයාලගේ නමේ තව මොකක් හරි කැලලක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙතනින් ඒක දෙන්න. ඒ වගේම ඔයාලගේ උපන්දිනේ අහන උපන්දිනේ පුළුවන් ඔයාලට මෙතනින් select කරගන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලගේ place of birth ඉතින් ඔයාලට පුළුවන් මෙතන ශ්‍රී ලංකා කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් අහන ඔයාලගෙන් මෙතන ඔයාලගේ province එක. ඉතින් මෙතනින් අහන්නේ ඔයාලා ඉන්න පළාත. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලා ඉන්න පළාත මෙතනින් select කරගන්න. ඔයාලෙන් අහනවා වෙන මෙතනින් ඔයාලගේ city එක ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලා ඉන්න city එක මෙතනින් select කරගන්න. ඊට පස්සේ ඔයාලගේ address එක අහනවා. ඉතින් ඔයාලගේ address එක මෙතනින් ඔයා දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා ID document අහනවා. ඉතින් මේවා දාන්න කිසිම බයක් තියාගන්න ඕනේ නැහැ. මේ ඔයාලගේ website එකේ security එක හදන්න තමයි මේ ටික ඕන කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් document type කියන එකට ගිහිල්ලා
ඔයාලට පුළුවන් මෙතනින් කැමති එකක් සිලෙක්ට් කරගන්න. ඔයාලගේ પાස්පෝර්ට් එක, ඒ වගේම ID ડોකියුමන්ට්, නැෂනල් ID කාඩ් එක, ඒ වගේම ඊට පස්සේ තියෙනවා ඩ්‍රයිවිං ලයිසන්ස් එක. ඉතින් මෙතනින් මම මෙතන ID ડોකියුමන්ට්, නැෂනල් ID කාඩ් කියන එක සිලෙක්ට් කරලා ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මේක ඔයා ඇතුළත් කරගන්න ඕන. ඊට පස්සේ මෙතන ડોකියුමන්ට් නම්බර් කියන එකට ඔයාලගේ identity කාඩ් එකේ නම්බර් ඇතුළත් කරගන්න. ඒ වගේම identity කාඩ් එක ඉෂුව කරපු දවස, ඒක නිකුත් කරපු දවස ඇතුළත් කරගන්න. ඉතින් මෙතන ISUS buy කියන එකට ඔයාලගේ identity කාඩ් එකේ validity එක ඉවර වෙන දවසේ ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා මොකක් හරි දිනයක් දාන්න පුළුවන්. ඉතින් මෙතන identity number එක තමයි වැදගත් වෙන්නේ. identity number එක හරියට දාන්න. ඉතින් මේ ටික ෆිල් කරගන්න එක වැදගත් හේතුව වෙන්නේ ඔයාලා මේක ඩිපොසිට් එකක් withdrawal එකක් කරනවා නම් මේ ටික අනිවාර්යයෙන් මුලින්ම ෆිල් කරගෙන තියාගෙන ඉන්න ඕනේ. එතකොට තමයි ඔයාලා account එක successful වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ කියලා දුන්න විදිහට මේ account එක ඔයාලට ෆිල් කරගෙන මෙතන save කියන එක ක්ලික් කරගන්න. හරි ඒ ටික ෆිල් කරගෙන save කියන එක ක්ලික් කරගත්තාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් නැවත මෙතන තියෙන ඔයාලගේ email එක මේක link කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතන email කියන තැන මේ link කියන එක ක්ලික් කරගන්න ඉස්සරහින් තියෙන. ඊට පස්සේ මෙතනින් ඔයාලගේ email එක ඇතුළත් කරගන්න. හරි මම මෙතන email එකක් දීලා මම මෙතන link කියන එක ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ මෙයාලා කියන email එකට code එකක් කියලා තියෙනවා. ඒක බලන්න කියලා. ඉතින් මෙතන පුළුවන් ඔයාලට මෙලින්ම send code කෙනෙක් මුලින්ම ක්ලික් කරගන්න. හරි මෙතනත් ඔයාලට captcha fill කරගන්න එනවා. ඉතින් මම මෙතන අහන්නේ traffic light. මම මේ traffic light ටික මේ විදිහට select කරගෙන verify කියන එක ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ කියනවා මෙතන අපිට email එකට එන code එක මෙතන ඇතුළත් කරගන්න ඕනේ කියලා. ඔයාලට මෙතන විනාඩි 5ක් දීලා තියෙනවා. හරි ඔයාලට email එකට බලා ගන්න පුළුවන් මෙන්න මගේ code එකක් ඔයාලට ඇවිල්ලා තියෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මේ code එක මෙතනින් copy කරගන්න. හරි මම මේ code එක මෙන්න මේ විදිහට ඇවිල්ලා මෙතන paste කරගන්නවා. හරි මම මෙතන code එක මෙතන paste කරනවා. මම මෙතන active කියන එක click කරනවා. හරි ඊට පස්සේ බලා ගන්න පුළුවන් අපිට email එක මෙන්න මේ විදිහට ඇඩ් වෙනවා. ඉතින් ඔයාලට මේක code එක බලන්න ඇවිල්ලා හරි මෙතන ඇතුළත් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට තියෙන මෙතන ඔයාලගේ phone number එක link කරන්න. ඔයාලට පුළුවන් මෙතන link කියන එක click කරගෙන ඔයාලට පුළුවන් ඔයාලගේ phone number එක දෙන්න. මම මෙතන මගේ phone number එක දෙනවා. හරි මම මෙතන link කියන එක click කරගන්නවා. ඊට පස්සේ ඔයාලගේ phone number එකට code එකේ ඔයාලට පුළුවන් ඒ code එක ඇතුළත් කරගෙන මේක ඔයාලට phone number එක link කරගන්න. ඉතින් ඒ වගේ මෙතන ඔයාලට setting icon එක click කරගත්තට පස්සේ ඔයාලට මෙතන security setting වලට ගියාට පස්සේ ඉතින් මේක අත්‍යවශ්‍ය වෙනවා. ඔයා මේ ගොඩක් security පැත්ත ගැන හිතනවා නම් ඔයාලට පුළුවන් මෙතනදී security version එකක් ඔයාලට මේක active කරගන්න. ඒ වගේම two factor authentication එක active කරගන්න. ඉතින් ඒ ටික පුළුවන් ඔයාලට මෙතනින් ඔයාලට login via email ඒකත් ඇතුළත් කරගෙන ඔයාලට පුළුවන් මේක security පැත්ත හදා ගන්න නම් හදා ගන්න. ඉතින් මේක ලොකෝටම අත්‍යවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් මේක කැමති නම් කරගන්න. ඉතින් මේ විදිහට තමයි ඔයාලට වෙන්නේ DB vet එකේ account එක හදා ගන්න තියෙන්නේ. ඔයාලට දැන් මේ game එක play කරලා පෙන්නන මම ඔයාලට කලින් කිව්වා වගේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් application එක download කරගන්නත් පුළුවන් හැකියාව තියෙනවා ඔයාලට මෙතනින්. ඉතින් ඔයාලට වෙන්නේ මේකෙදි බලා ගන්න පුළුවන් games ගොඩක් තියෙනවා. ඉතින් මම ඔයාලට අද games දෙකක් ගැන තමයි ඔයාලට විස්තර කරන්නේ. Crash game එක සහ ඔයාලට මම Apple game එක ගැන තමයි මේක විස්තර කරන්නේ. ඉතින් ඒ වගේම කියන්න ඕනේ ඔයාලා දන්නවා 1x bets වගේ site එක. ඉතින් ඒ site දැන් ඇවිල්ලා ගොඩක් කල් ඒ site වලින් දැන් ඔයාලා loss කරන එක තමයි ගොඩක් වෙන්නේ. ඉතින් මේ site එක ලංකාවට ඉස්සරහ දැන් ගොඩක් අලුත්. ඒ කියන්නේ සාමාන්‍ය මාස දෙකක් තුනක් වගේ තමයි මේ site එක ලංකාවට ඉස්සරලා. ඉතින් ඔයාලට site එක ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඔයාලා investment site වගේ site නෙමෙයි මෙවුවා. investment site නම් සාමාන්‍ය සතියයි මාසයි දෙකයි තියෙන්නේ. ඉතින් මේවා එහෙම site නෙමෙයි. ඉතින් ඔයාලට මේ site එක මුලින්ම එකතලා ඔයාලට පුළුවන් කැමතියට profit tag ගන්න. ඉතින් මම ඔයාලට අද කලින් කිව්වා වගේ games දෙකක් play කරලා පෙන්නන නම් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් crash game එක තියෙනවා. මේ ක්ලික් කරගන්නවා මේ විදිහට. හරි මේකෙදි ඔයාලට 100 ඉඳලා දාන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් 100 ඉඳලා ඔයාලට මේකේ වෙට්ටයක් දාන්න පුළුවන්. ඉතින් මේකෙදි ඒ වගේම කියන්න ඕනේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට රොකට් එකක් කරන. ඉතින් මේ රොකට් එක පුපුරන්න කලින් අපි වෙන්නේ බෙට් එක අයින් කරගන්නවා. අපි දාන ප්ලේස් කරගන්න එක අයින් කරගන්න ඕනේ. ඒතකොට තමයි ප්‍රොෆිට් ටැග් ලැබෙන්නේ. ඉතින් සාමාන්‍ය මම වැඩි කියන්නේ 1.5 2 අතර වගේ අයින් කරගන්න. ඊට ගොඩක් උඩ යන කලින් ඉන්න එපා. එහෙම වුණොත් තමයි ගොඩක් උඩ යන කලින් තමයි ලොස් වෙන්නේ. ඒ වගේම පොඩි ට්‍රික්ස් එකක් තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් පළවෙනි දැන් ඔයාලා මේ විදිහට රොකට් එක යද්දි ළඟ පුපුරනවා නම් ඔයාලට පුළුවන් ඊළඟට බෙට් එකක් දාලා try කරන්න. එහෙම නැත්නම් මේ රොකට් එක ගොඩාක් උඩ ගියාට පස්සේ ඊළඟ බෙට් එක try කරන්න එපා. මොකද ඊළඟ බෙට් එක ළඟ පුපුරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ හින්දා රොකට් එක ළඟ පුපුරුවාට පස්සේ ඔයාලට පුළුවන් ඊළඟ බෙට් එකට try කරන්න. ඉතින් ඒ වගේම ඔයාලට මෙතන ඩීටේල්ස් කීපයක් බලා ගන්න පුළුවන්. දැනට 303ක් මේකට බෙට් දාලා තියෙනවා. ඒ වගේම total බෙට් ගන්න ඒ වගේම total winning ගන්න ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. දැනට මේකට බෙට් දාලා තියෙනවා 1,51,000 ගණක්. ඒ වගේම win කරලා ඊට වැඩි ප්‍රමාණයක් win කරලා තියෙනවා. දාපු ගන්නත් වැඩි ප්‍රමාණයක් win කරලා තියෙනවා. ඉතින් මෙතන දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඊළඟ බෙට් එකට 336ක් දාලා තියෙනවා. total බෙට් ගන්න total winning ගන්න ඔයාලට ඒ විදිහට බලා ගන්න පුළුවන්. හරි මම ඔයාලට දාලා පෙන්නන්න ඕනේ. මම මෙතන බෙට් එකක් දා ගන්නවා මේ විදිහට. හරි ඔන්න බෙට් එක දාගත්තා. හරි ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඔන්න ඒක ඇක්ටිව් වුණා.
ඉතින් අපිට මේ විදිහට උඩට යද්දී පුළුවන් සාමාන්‍ය 1.5 පහ වෙනවත් එක්කම වගේ ක්ලෝස් කරගන්න එක ගොඩක් හොඳයි. ඒ කියන්නේ දෙක පහ වෙන කාලේ ඉන්නත් පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් රුපියල් 185 කියන්නේ රුපියල් 85ක් අපිට ප්‍රොෆිට් එක ආවා. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේක 5ක් වගේ වෙනකල් ගියා. ඊට පස්සේ අපි ඊළඟ එකට චුට්ටක් try කරන්න. මොකද දැන් මේක ගොඩක් දුර ගියේ හින්දා. ඊළඟ එක ළඟ වගේ ප්ලේන් එක පිපුරුවොත් තමයි ඊළඟට අපි try කරන්නේ. හරි මම ඔයාලට රුපියල් 1400 වගේ බෙට් එකක් දානවා. හරි ඔන්න බෙට් එකක් කියනවා බලමු මේක අපිට පුළුවන් සාමාන්‍යයෙන් චුට්ට දුරක් උඩට යද්දි ඔයාලට මේක 1.5 වගේ මම සාමාන්‍යයෙන් ක්ලෝස් කර ගන්නවා ඔයාලට බලා ගන්න පුළුවන් හරි ඒ බෙට් එකට සාමාන්‍යයෙන් රුපියල් 1000කට වගේ ආසන්න ප්‍රොෆිට් එකක් ආවා ඉතින් මම ඔයාලට තව බෙට් එකක් දාලා පෙන්නනවා මම මෙතන 1000න් තමයි බෙට් එක දාගන්නේ ඊළඟට ඔන්න දානවා දැන් ඒක ළඟ පිපුරුව හින්දා මම ඊළඟට මේ විදිහට දානවා බෙට් එක හරි බලමු ඒක මම සාමාන්‍යයෙන් 1.5ක් වගේ යද්දි ක්ලෝස් කර ගන්නවා මොකද ගොඩක් උඩට යන එක රිස්ක් එක වැඩි හරි ඔන්න මම ක්ලෝස් කරගත්තා හරි ඔයාලට බලා ගන්න පුළුවන් රුපියල් 720ක් අපිට ප්‍රොෆිට් එක විදිහට ආවා. ඉතින් ඔයාලට ඩිපොසිට් කරගන්න ගානත් එක්ක මේකේ පොඩි ටාගට් එකක් තියාගන්න. ඔයාලා තණ්හාවෙන් ගොඩ හොයන්න යන්න එපා. එහෙම ලොස් වෙනවා. ඉතින් එහෙනම් පොඩි ටාගට් එකක් තියාගෙන ඔයාලට පුළුවන් ඒකෙදි ගන්න ගන්න. ඉතින් මම ඔන්න ඊළඟ බෙට් එකට දානවා මේකේ ළඟ පිපුරුව හින්දා. හරි ඔන්න වැටෙන බෙට් එක. ඉතින් අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. මම සාමාන්‍ය 1.5කට වගේ වැඩි යද්දි ක්ලෝස් කරගන්නවා. හරි ඔන්න මම ක්ලෝස් කරගත්තා. ඒකෙත් ඔන්න බලා ගන්න පුළුවන් 660ක් වගේ ප්‍රොෆිට් එක. දැන් තියලා තිබ්බනම් ඊට වැඩි ප්‍රොෆිට් එකක් එනවා. ඒ රිස්ක් එක වැඩි. එහෙනම් තමයි 1.5ක් වගේ යද්දි ක්ලෝස් කරගන්න. ඉතින් මේ බෙඩ් එක තුන අතර සාමාන්‍ය රුපියල් 2500ක් වගේ අපි වින් කරන්නේ. සාමාන්‍යයෙන් විනාඩි දෙක තුනක් වගේ ගියේ. හරි මම ඔයාලට තව ගේම් එකක් මේක ප්ලේ කරලා පෙන්නන්නම්. හරි මම දැන් මෙතන Apple කියලා සර්ච් කරගන්නවා. ඉතින් ඔයාලට ඕන ගේම් එකක් මෙතනින් සර්ච් කරගන්න පුළුවන්. ඉතින් මම මේ ගේම් එක මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. හරි මේ විදිහට ඔයාලට රුපියල් 100 ඉඳලා පුළුවන් ඔයාලට මේකේ බෙට් එකක් ගන්න. ඉතින් මේකෙදි සාමාන්‍යයෙන් අපි කරන්න ඕනේ මෙතන ලොස් වෙන අවස්ථාවක් තියෙනවා මේක එක දිගටම වල වින් කරොත් මේක ගොඩක් වෙලාවක් වෙනකල් ආයෙ සෙල්ලම් කරන්න එපා මොකද මොන ලොස් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මුලින්ම ඔයාලට වින් කරන්න chance තියෙනවා. ඉතින් මෙතන අපි සාමාන්‍යයෙන් කරන්නේ දෙන්නේ මැද එක හරි දෙපැත්තේ දෙක හරි තමයි අපි සිලෙක්ට් කරන්නේ. ඊට පස්සේ මේක 6 එක ක්‍රමයට තමයි යන්නේ. නමුත් එහෙම ගියත් අපි මෙන්න මේ අපියර දෙක තුනක් වගේ තමයි උඩට යන්නේ ඊට උඩට යන්න එපා. ඒක ලොස් වෙනවා. ඉතින් මම මෙතන 100න් වඩ බෙට් එකක් දාලා පින්නනවා. මම මෙතන මැද එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ පැත්ත එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මම මේ පැත්ත එක ක්ලික් කරගන්නවා. අන්න ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක අපි ලොස් වුණා. ඉතින් අපිට පුළුවන් ඊට පස්සේ ලොස් වුණාට පස්සේ මේක මම මේ විදිහට ඊළඟ බෙට් එක රුපියල් 200කින් වගේ දා ගන්නවා. ඉතින් මම ඒකයි කිය ගොඩක් උඩට යනවා. සාමාන්‍ය අවස්ථා එකක් දෙයක් යන එක ගොඩක් හොඳයි. හරි මම මේ ගේම් එක චුට්ටක් ප්ලේ කරලා පෙන්නන්නම්. මම මේ අයින එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මම මේ පැත්ත ක්ලික් කරගන්නවා. ඉතින් ගොඩක් දුරට හොඳයි මේ විදිහට දෙයක් වගේ ගියාට පස්සේ මේකෙන් අයින් වෙන එක හේතුව තමයි ඔයාලට බලා ගන්න පුළුවන් 360ක් කියන්නේ රුපියල් 100කට වගේ වැඩි ප්‍රමාණයක් අපිට එතනින් ප්‍රොෆිට් එක ආවා. ඉතින් ඒ වගේ පොඩි ප්‍රොෆිට් එකක් කරන් අයින් වෙන එක ගොඩක් හොඳයි. උඩට ඇදි ප්‍රොෆිට් එක වැඩි ඒ වගේම රිස්ක් එකත් වැඩි. හරි මම රුපියල් 1000කින් වගේ බෙට් එකක් දාලා පෙන්නන්න මම මෙතන පෙන්නේ මේ මැද එක ක්ලික් කරගන්නවා. හරි ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් රුපියල් 230ක් ආවා. ඉතින් අපිට පළවෙනි අවස්ථාවේ මොනවද මේකෙන් අයින් වෙන්න පුළුවන් රුපියල් 230ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් ටික ලොකු බැලන්ස් එකක් තියෙනවා නම් මේක නමුත් ඔයාලට ලොස් වෙන්න තියෙන අවදානමක් තියෙනවා. නමුත් ඔයාලට මේක ලොකු බැලන්ස් එකක් තියෙනවා නම් ඒක වටිනවා. මොකද හේතුව වෙන්නේ මේක ඔයාලට පළවෙනි අවස්ථාවේ වගේ සාමාන්‍යයෙන් ලොකු ප්‍රොෆිට් එකක් එනවා. ඒකෙන් ඔයාලට අයින් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ප්‍රොෆිට් එකක් ආවොත් එක දිගටම තණ්හාවෙන් වගේ ප්ලේ කරන්න යන්න එපා. ප්‍රොෆිට් එනවා කියලා. එහෙම උන ලොස් වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා සාමාන්‍යයෙන් ටික වෙලාවක් ගිහිල්ලා ආයෙ පුළුවන් ඔයාලට ප්ලේ එකක් දාන්න. මම රුපියල් 2000කින් වගේ මේකේ ප්ලේ එකක් දාලා පෙන්නන්නම්. මම මෙන්න මේ විදිහට මැද එක ක්ලික් කරගන්නවා. හරි ඔන්න බලන්න රුපියල් 460ක් ප්‍රොෆිට් එකක් ආවා. ඉතින් මම තව උඩට යන්න පුළුවන් උඩට යන්න ලොස් වෙන්න තියෙන chance එකක් තියෙනවා ප්‍රොෆිට් වෙන්න තියෙන chance එකක් තියෙනවා. ඉතින් මම මේ ඉඳ මෙතන ටේක් විනින් කරගන්නවා. ඉතින් ඔයාලට මම රුපියල් 100ක් වගේ දාලා සාමාන්‍ය ටික උඩට ගිහිල්ලා පෙන්නන්න. මම මෙන්න මේ මැද එක ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ මම මෙන්න මේ පැත්තේ ක්ලික් කරගන්නවා. හරි ඔන්න අපිට රුපියල් 154ක් ආවා. ඊට පස්සේ මම මෙන්න මේ පැත්තේ ක්ලික් කරගන්නවා. හරි ඔන්න 193ක් ආවා. ඊට පස්සේ මම මෙන්න මේ පැත්ත එක ක්ලික් කරගන්නවා. හරි ඔන්න ඔයාලා බලා ගන්නවා 240ක් ආවා. ඉතින් මම මෙතන ටේක් විනින් කරගන්නවා තවත් උඩට යන්න. හරි 140ක් වගේ එතනින් රුපියල් 100ක් දාලා ප්‍රොෆිට් එක ආවා. හරි ඒ විදිහට තමයි මේ ගේම් එක ප්ලේ කරගන්න තියෙන්නේ. මම ඔයාලට තව වීඩියෝ ඉස්සරහට අරන් එන්න. කොහොමද මේ තව ගේම්ස් තියෙනවා මේ ගොඩක් ඔයාලට ප්ලේ කරන්න. ඒ ගේම්ස් ගැන ඔයාලට විස්තර අරන් එන්න. ඒ වගේම අපි WhatsApp group එකේ Telegram channel එකට එකතු වෙලා ඉන්න. ඒක මම ඔයාලට අප්ඩේට් කරනවා මේ ගේම්ස් ගැන.